නිවසක සෝල ජනන පද්ධතියක් ජාතික විදුලි බල පද්ධතියට සම්බන්ධ කිරීම වෙනුවෙන් ලැබෙන වාසි මොනවාද? ඔව්. නිවසක විදුලි බල පද්ධතියක් ජනන පද්ධතියක් ජාතික විදුලි බල පද්ධතියට සවි කිරීමෙන් ලාභ ගොඩක් ලැබෙනවා, ප්‍රතිලාභ ගොඩක් ලැබෙනවා. ඒක අපි මෙහෙම තේරුම් ගන්න පුළුවන්. සූර්ය බලය කියන එක හැමතිස්සෙම එකම යුනිෆෝම් විදිහකට එකම විදිහකට නැහැ. දවල් කාලේ විතරයි සූර්ය බලය තියෙන්නේ. රාත්‍රී කාලයේදී සූර්ය බලය නැහැ. නිෂ්පාදනයක් නැහැ. එතකොට ඒ වගේම වලාකුළක් බැරි වෙලාවත් ගියොත් එහෙම සූර්ය බලය නිෂ්පාදනය අඩු වෙනවා. නමුත් අපේ සාමාන්‍ය නිවසක පරිභෝජනය ගත්තොත් එහෙම දිගටම තියෙන ලෝඩ් එක අපි ලයිට් එකක් දානවා. තව මොකක් හරි විදුලි උපකරණයක් අපි ක්‍රියාත්මක කරනවා. ඒක ක්‍රියාත්මක කිරීම නතර කරනවා, ඔෆ් කරනවා. එතන මේ කියන්නේ අපේ විදුලි බල ගෙදරක තියෙන පාවිච්චිය, ගෙදරක නෙමෙයි ඕනෙම ආයතනයක ගත්තොත් එහෙම විදුලි බල පාවිච්චියේ විදුලි අවශ්‍යතාවය අඩු වැඩි වෙනවා. ඒතර මේ අඩු වැඩි වීම කරන්න නම් සූර්ය බල පද්ධතියකට අමාරුයි. සූර්ය බල පද්ධතියක නිෂ්පාදනය ගොඩක් වෙලාවට එක කොන්ස්ටන්ට් එක ප්‍රමාණයක නියත අගයක වගේ පොඩ්ඩක් ෆ්ලක්චුවේට් වෙවි තමයි සිද්ධ වෙන්නේ. එතකොට මේ තියෙන වෙනස් වීම ගන්න අපිට ක්‍රම දෙකක් තියෙනවා යුනිෆෝම් කරන්න. එකක් තමයි බැටරි වල මේක තැන්පත් කරලා කියන්නේ වැඩි නිෂ්පාදනයක් තියෙන වෙලාවට අපිට පුළුවන් බැටරියෙන් එක බැටරියට ඒක පුරවන්න පුළුවන්. ඒ වගේම මදි වෙලාවක් තියෙනවා නම් බැටරියෙන් ගන්න පුළුවන්. මේ ක්‍රියාදාමයම අති සිතා සුළු වෙලාවක කරන්න ඕන. අපි ස්විච් එකක් ගිහලා ඔබ හැපුවොත් අංග ලයිට් එක පත්තු වෙන්න බෑ. එතකොට අපි නිෂ්පාදනයත් ඒ ආකාරයෙන් වැඩි වෙන්න ඕන. ඒතර මේක මේ අමතර අවශ්‍ය වෙන විදුලි බලය කොහෙන්ද ලැබෙන්නේ? එකපාරට සෝලාර් එකෙන් ගන්න පුළුවන්ද? එහෙම නැත්නම් බැටරියෙන් ගන්න පුළුවන්ද? එහෙම නැත්නම් කොහෙන් හරි ගන්න ඕන. ඒතර මේ සඳහා අපිට උදව් වෙනවා ජාතික විදුලි බල පද්ධතිය. ඒ කියන්නේ අපේ නිෂ්පාදනය අඩු වෙලාවක එහෙම නැත්නම් නිෂ්පාදනය නැති වෙලාවක අපිට පුළුවන් ජනන මේ අපේ ඉලෙක්ට්‍රිසිටි බෝඩ් එකේ එහෙම නැත්නම් ලෙකෝ එකේ විදුලි පත්තිනේන විදුලි ජාලයෙන් අපේ අවශ්‍යතාවය ලබා ගන්න පුළුවන්. ඒ වගේම අපේ නිෂ්පාදනයක් අතිරික්තයක් තියෙනවා නම් අපිට පුළුවන් මේක විදුලි බල මණ්ඩලයට ලෙකෝ පද්ධතියට අපිට පුළුවන් යවන්න, එක්ස්පෝර්ට් කරන්න පුළුවන්. අවශ්‍ය වෙලාවට ඉම්පෝර්ට් කරන්න පුළුවන්. මේ පහසුකම තියෙන අපි පද්ධතියකට සවි කිරීම. ඔව් ඔබතුමා වාසි බොහොමයක් පිළිබඳව පැහැදිලි කළා. පාරිභෝගිකයා කොහොමද මේ වාසි ලබා ගන්නේ? ඔව් මේ වාසි ලබා ගැනීම සඳහා ඉස්සෙල්ලම අපි විදුලි බල සම්ප්‍රේෂණ පද්ධතියේ ඩිස්ට්‍රිබියුෂන් ලයින් එකේ ඔපරේටර් එකෙන්, ඒ කියන්නේ ලෙකෝ හරි CB හරි ආයතනයෙන් අපි අවසර පත්‍රයක් ලබා ගන්න ඕනේ. අපි කොහොමද ඒ අවසර පත්‍රය ලබා ගන්නේ? අපි ඒ අවසර පත්‍රය ලබා ගන්න ඉස්සෙල්ලා අපි අපේ අවශ්‍යතාවය කියලා අපි ආයතන පත්‍රයක් ඉදිරිපත් කරන්න ඕනේ. ඉදිරිපත් කරාට පස්සේ ඔවුන් ඒ ගැන ඇවිල්ලා බලලා පරීක්ෂණයක් කරලා ඒක දෙන්න පුළුවන්ද බැරිද කියලා තාක්ෂණික ඇගීමකින් පස්සේ තීරණය අපිට ලබා දෙනවා. ඔව් අපි ඒ අයිදුම් පත්‍රය සඳහා ගෙවීමක් සිදු කිරීමට අවශ්‍යයි. ඔව් ලේකෝ ආයතනයෙන් නම් ගෙවීමක් නැතුව අපිට ඒ ආයතන පත්‍රයක් කරන්න පුළුවන්. නමුත් CB ආයතනය ගත්තොත් අපි රුපියල් 8600ක වගේ ටැක්ස් එක මුදලක් උන්ට ගෙවන්න වෙනවා. මොකද අපි උන්ට ඒ මුදල වැය වෙනවා මේක සඳහා අමතර පරීක්ෂණයක් කිරීම සඳහා. ඔව් දැන් ඔබතුමා කියනවා CB ආයතනය මගින් අපි අයදුම් පත්‍රයක් ලබා ගන්නදී යම් මුදලක් ගෙවිය යුතුයි කියලා. එතකොට ඒ අයදුම් පත්‍රය ලබා ගැනීමේදී ඒ අයදුම් පත්‍රය ප්‍රතික්ෂේප වුණොත් ඒ මුදල ගෙවු මුදල අපස ලැබෙනවද? නෑ අපිට ඒක රිෆන්ඩබල් නෙමෙයි. අපි ඒක නන් රිෆන්ඩබල් ඇප්ලිකේෂන් ෆී එකක් හැටියට තමයි අපි මේ මුදල යොමු කරන්නේ. එතකොට ප්‍රතික්ෂේප වුණොත් අපිට ලැබෙන්නේ නැහැ. නමුත් ඒක වුණාට සමහර වෙලාවට අපිට ඒකට ඉදිරියේදී යම්සි අවස්ථාවකදී ට්‍රාන්ස්ෆෝමර් ඇමල්ගමේෂන් එකක් වෙලා නැවත වරක් දෙන්න පුළුවන් ක්ලියරන්ස් එකක් දෙන්න පුළුවන් අවස්ථාවක් ආවොත් අපිට ප්‍රමුඛතාවයක් අපි ප්‍රතික්ෂේප වූ අයිතුම් පත්‍රය තුලින් ලබා ගන්න පුළුවන්. ඔබ කියනවා වගේ ඔබේ විසඳුම් වලට ලොකු ආයෝජනයක් අවශ්‍යයි කියලා අපිට පේනවා. එතකොට ඔබේ සැමට සෝලාර් ආදර්ශ පාඨයේ ප්‍රශ්නයක් වෙනවා. ඒ පිළිබඳව ඔබතුමා දක්වන අදහස මොකක්ද? ඔව් සැමට සෝලාර් කියන එක අපි ගොඩක් කාලයක ඉඳන් අපි ඒ අදහස ප්‍රකාශ කරා. අපි ඒකට උත්සාහ කරා. ඉතින් ඒක ඇත්තටම ප්‍රායෝගික තත්ත්වයේ යටතේ ඇත්තටම සැමට සෝලාර් කියන එක ටිකක් අමාරුයි. මොකද මේකට මූලධනයක් ලොකු වැය වෙනවා. ඉතින් අපි හැමතිස්සෙම උත්සාහ කරන්නේ මේ අඩුම වේදීමකින් තාමත් සැමට සෝලාර් ලබා දෙන්න අපි උපරිම උත්සාහය කරනවා. ඔව් ලොකු වියදමක් තියෙනවා නම් ඇත්තටම දැන්
ගත්තොත් එහෙම කුඩා මුදලකට තියෙන සාමාන්‍ය ඔන්කිට් පද්ධතියක් වගේ ගත්තොත් එහෙම පියවර ගොඩකට යන එක ඇත්තටම ලාභදායී නැහැ. මොකද මොබිලයිස් වෙන්න ඕනේ, ඩිමොබිලයිස් වෙන්න ඕනේ, ටෙස්ට් කරන්න ඕනේ. ඒ වගේ දේවල් තියෙන නිසා එකපාර කරගන්න එකේ වාසියක් තියෙනවා. කියන්නේ ඕවර්හෙඩ් එක එකට යන වියදම පිරිවැය අඩු වෙනවා. නමුත් එහෙම නැති අවස්ථාවලදී එහෙම නැත්නම් අපේ ක්ලයින්ට්ස්ලට ඒ මුදල දරා ගන්න බැරි අවස්ථාවලදී අපිට පුළුවන් පියවර කීපයකට කඩලා ස්ටේජස් කීපයකට ගිහිල්ලා ඒ මුදල අවශ්‍යතාවය පරිදි තියෙන අවශ්‍යතාවය පරිදි අපේ අවශ්‍යතාවය පියවරෙන් පියවර ලබා ගන්න පුළුවන්. කොටසින් කොටස ලබා ගන්න පුළුවන්.